Hello guys, welcome කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට වීඩියෝ එකට යන්න කලින් subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාගේ dark day එක ගැන comment එකකුත් දාන්න. දැන් අපි යමු අපේ අද අලුත් වීඩියෝ එකකට. ඔයා නිදාගන්න ඉරියව්වෙන් ඔයාගේ පෞරුෂය ගැන ඔප්පු වෙන්න මොනවාද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ ගැන ඔයා හිතලා තියනවාද? අවසානයේ දක්වාම රැඳී ඉන්න ඔයාගේ ඉරියව්ව ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. subscribe කරලා channel එකට එකතු වෙන්න. දැන් අපි යමු වීඩියෝ එකට. ඇත්තටම නිදා ගැනීමේ ඉරියව්ව වැදගත් වෙන්නේ ඇයි? අපි ඒ ගැන අවබෝධයක් අරගෙන ඉමු මුලින්ම. ඔයා ඇත්තටම නිදා ගන්නවා කියන එක අර්ථකථනය කරන් ඉන්නේ කොහොමද කියන්නේ ඇත්තටම මම දන්නේ නැහැ. හැබැයි ඔයා හිතුවට නිදාගද්දී ඔයාගේ ශරීරය නිමෙනවා නිදා ගන්නවා කියලා ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මනෝවිද්‍යාඥයින් කියන්නේ ඔයා විවේක ගන්න ආකාරය අනුව ගැඹුරු මානසික ලක්ෂණ සැඟවුණු බිය ඔයාගේ චිත්ත වේගීය තත්ත්ව පෙන්눔 කරනවා කියලා. වඩාත්ම සුලභ නිදා ගැනීමේ ඉරියව් කිහිපයක් ගැන අද අපි කතා කරමු. බලන්න ඔයාගේ එකක් මෙතන තියෙනවද කියලා. අපි කතා කරන පළවෙනි ඉරියව්ව තමයි බ්‍රූණ ඉරියව්ව. මේ ඉරියව්වේදී මේ ඉරියව්ව කොහොමද පවතින්නේ කියලා ඔයාලට මේ රූපරාම වලින් දැක ගන්න පුළුවන්. මේ වගේ නිදා ගන්න අය සාමාන්‍යයෙන් පිටතට දැඩි ලෙස පෙනුනට ඇතුළතින් මෘදු සංවේදී චරිත. විශේෂයෙන් ආගන්තුකයන් සමග ඔවුන් ආරක්ෂිත ලැජ්ජාශීලී බවක් පෙන්වනවා වුණත් ඔවුන් ඔබ විශ්වාස කළ විට ඔබ ඔවුන්ට විවෘත වෙනවා. වැදගත්ම කරුණ තමයි පුරුෂයන්ට වඩා කාන්තාවන් මේ ඉරියව්වෙන් නිදා ගන්න එකට දෙගුණයක සම්භාවිතාවයක් තියෙන එක. වඩාත් සාහිත්‍ය විදිහට අපි මේක ගැන කිව්වොත් මේ ඉරියව්වෙන් හැඟවෙන්නේ ඔයා ගර්භාෂයේදී වගේ සැනසීම සහ ආරක්ෂාව සඳහා ආශා කරන බව. ඊළඟ ඉරියව්ව තමයි ලොග් ඉරියව්ව. මේ ඉරියව්වෙන් කොහොමද නිදාගන්නේ කියලා දැන් තියෙන රූප සටහනෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඉරියව්වෙන් නම් ඔයා නිදාගෙන ඉන්නේ ඔයා හැම වෙලේම වගේ සැහැල්ලුවෙන් කටයුතු කරන සමාජශීලී සහ තරමක් සංසුන් පුද්ගලයෙක්. ඔයා මිනිසුන්ව ඉක්මනට විශ්වාස කරනවා වගේම පිරිසත් එක්ක ගැවසෙන්න ලොකු කැමැත්තක් දක්වනවා. නමුත් ඕනාවට වඩා විශ්වාස කරන එක සමහර වෙලාවට ඔයාට ටිකක් රැවටිලිකාරයෙක් විදිහට බලන්නත් පුළුවන්. අපි සාහිත්‍යමය විදිහට මේකත් කිව්වොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දරලීමෙන් නිදාගන්න අය ජනප්‍රියයි. නමුත් සමහර වෙලාවට රතු කොඩි නොසලකා හරිනවා. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊළඟ ඉරියව් ටිකත් බලන්න එකතු වෙන්න. මේ ඉරියව්ව තමයි යන ඉරියව්ව. ඔයාගේ මේ ඉරියව්ව නම් තියෙන්නේ ඔයාට දැන් මේ රූප සටහනින් එක බලා ගන්න පුළුවන්. මේ පුද්ගලයන් කුතුහලයෙන් සහ විවෘත මනසක් ඇති අය. ඒ වගේම හැම වෙලාවෙම කුමක් පස්සේ හරි හඹාගෙන යනවා. ඒක සාර්ථකත්වය වෙන්න පුළුවන්, ආදරය, වික්‍රමාන්විත වෙන්න පුළුවන්. මේ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ තීරණයක් වෙනස් කරන්න ඉතාම කලාතුරකින්. ඊළඟට අපි කතා කරන්න යන්නේ සොල්දාදු ඉරියව්ව. මේ ඉරියව්වෙන් සොල්දාදුවෙක් වගේ තමයි නිදාගෙන ඉන්නේ. ඒකත් ඔයාට මේ රූප සටහෙන් බලා ගන්න පුළුවන්. මේ ඉරියව්වෙන් කියන්නේ ඔයා විනයගරුක, නිහඬ, සංයමයෙන් යුක්ත කෙනෙක් කියලා. ඔයා නාට්‍ය බලන්න කැමති නෑ. ඒ වගේම ඔයාගේ දේවල් අතිශය පෞද්ගලික විදිහට තියාගන්නවා. නමුත් මේ ඉරියව්වේදී ඔයා ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මේ ඉරියව්ව බොහෝ විට ගොරවන එකට සහ නිින්දේ ගුණාත්මක භාවය දුර්වල කරන්න හේතු වෙනවා. අපි කතා කරන්න යන 6 වෙනි ඉරියව්ව තමයි තරුමාළුවගේ පිහිටීම. පිට අතට හැරිලා ඉන්න ඉරියව්වක් තමයි මේක. ඒකත් ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මේ අය ත්‍යාගශීලී හොඳ සමන් දෙන්නෙක් වන අතර අවධානය කේන්ද්‍රස්ථානය වෙන්න අකමැතියි. ඔවුන් තම මිතුරන්ට සහයෝගය දක්වන උනාට ඒ පිළිබඳව අවධානයට ලක් වෙන්න කැමති නැහැ. ඒ කියන්නේ හැම වෙලේම වගේ එයාලා අවධානය කියන එක මග හරිනවා. මේ ඉරියව්වෙන් නිදා ගන්නකොට දිගු කාලයක් යද්දී උරහිස් සහ බෙල්ල වේදනාව ඇති වෙන්න පුළුවන්. අපි කතා කරන අන්තිම ඉරියව්ව තමයි මේක. බලන්න තාමත් ඔයාගේ ඉරියව්ව හම්බුනේ නැත්නම් මේකද ඔයාගේ ඉරියව්ව කියලා. මේකට අපි කියන්නේ නිදහස් වැටීමේ ඉරියව්ව කියලා. මේ ඉරියව්ව ඔයාගේ ඉරියව්වද කියලා ඔයා බලන්න. මේ ඉරියව්වේ ෆොටෝ එකක් මම දාලා තියන්නම්. මේ අය ස්ථාවර පාලනයට කැමති නමුත් විවේචන හොඳින් හසුරුවන්නේ නැති නිර්භීත සමාජශීලී පුද්ගලයන්. ඔවුන් ආත්ම විශ්වාසයෙන් ඉන්න බවක් පෙනුනත් ගැඹුරින් ඔවුන් චිත්තවේගී ස්ථාවරත්වයට ආශා කරනවා. නමුත් මේ ඉරියව්වත් සෞඛ්‍ය සම්පන්න ඉරියව්වක් වෙන්නේ නැහැ. දිගු කාලීනව මේ ඉරියව් පවත්වා ගත්තොත් බෙල්ල කොඳුපැට පෙළ ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන්.
ඉතින් ඔයාගේ නින්ද මේ වගේ මොකක්ද? කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. subscribe කරලා අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මග බලාගෙන ඉන්න. අපි ආයෙත් කමෙන්ට්ම හම්බෙමු.